හරි අපි Covision software team එකෙන් එතකොට අපේ project එක ගත්තොත් යන්නේ අපේ company about එක සහ අපේ mission එක මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ vision එක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට අපේ team members ලා තමයි මේ ඉන්නේ. එතකොට ඒකේ කන්දරප්පේ රහිත දියර අමිරූපේ දුලාක්ෂා පෙරේරා දුලංගන දම්සර සහ යමල් පාමින්ද තමයි අපේ team එකේ ඉන්නේ. එතකොට මේ ඔක්කොම full stack developers ලා විදිහට තමයි මේකේ වැඩ කරලා තියෙන්නේ. එතකොට අපි හදලා තියෙන්නේ root farm system එකකට තමයි අපි මේ POS system එක හදලා තියෙන්නේ. කියන්නේ අපි Java කියන language එක use කරලා Java Swing කියන technology use කරලා තමයි මේක අපි develop කරලා තියෙන්නේ root farm system එකක් සඳහා. එතකොට agriculture පැත්තට තමයි මේක support වෙන්නේ. එතකොට ඒ හා සම්බන්ධව තියෙන සියලුම department වලට පරිලන් විදිහට තමයි අපි මේක develop කරලා තියෙන්නේ. එතකොට අපේ project එක තමයි මේ තියෙන්නේ. එතකොට මම කිව්වා වගේ food farm management system එකක් තමයි හැම එකක්ම inventory sales employee management logistic offering සහ real time tracking ටික අපිට delivery management පවා අපිට මේකේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි මේක දැනට හැම ඩිපාර්ට්මන්ට් එකටම data යන විදිහට real time optimizing ටික කරලා හරියටම ඒ කියන්නේ අපි ඉක්මනට accuracy එකේ data ටික ඉක්මනට ලබා ගැනීම හැකියාව report generate කර ගැනීම හැකියාව analyzing කර ගැනීම හැකියාව අපි මේ තුළ ලබා දීලා තියෙනවා. එතකොට අපේ project content එක අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට දැන්ට 11ක් වගේ බලා ගන්න පුළුවන් වෙනවා. අපි දැන් ගියොත් මුල ඉඳලා ඒකට අපිට තියෙනවා කනෙක්ෂන් එක සෙටප් කරගන්න වැඩේ. එතකොට අපිට බෑකප් රීස්ටෝර් කරගන්න වැඩ ටික තියෙනවා එතන. ඊළඟට අපිට සයින් ඉන් වෙන්න පුළුවන් යූසර් කෙනෙක් විදියට. ඊළඟට ඩෑෂ්බෝඩ් සෙක්ෂන් එකට යනවා. ඩෑෂ්බෝඩ් සෙක්ෂන් එකේ ඊළඟට අපිට එම්ප්ලොයි කියන සෙක්ෂන් එකට එන්න පුළුවන්. එතකොට එම්ප්ලොයි කියන සෙක්ෂන් එකේ අපිට මේ වගේ ෆීචර්ස් ටික බලා ගන්නත් පුළුවන්. ඒ වගේම සප්ලයි කියන සෙක්ෂන් එක, ඊළඟට ප්‍රොඩක්ෂන් සෙක්ෂන් එක, ඊළඟට ක්වොලිටි කියන සෙක්ෂන් එක, ඊළඟට කස්ටමර් කියන සෙක්ෂන් එක, sales and orders කියන section එක ඊළඟට transportation section එක ඊළඟට finance section එක සහ marketing section එක බලා ගන්නත් පුළුවන්. ඒ වගේම අපි මේකට use කරලා තියෙන technologies ටික තමයි Java, MySQL. එතකොට අපි map integrate කරලා තියෙනවා. ඒ වගේම event services යනවා. එතකොට just report මගින් අපි report service සපයනවා. ඒ වගේම graph තුලින් අපි මේකට analyzing කරලා අපි පෙන්නලා තියෙනවා system එක තුල. ඒ වගේම අපි මේක parallel development එකක් තමයි කරගෙන ගිහිල්ලා තියෙන්නේ. අපි planning process එකෙන් පස්සේ අපි sub design වලට වෙන් කරගෙන ආයෙ sub implementation කරලා ආයෙ අන්තිමට තමයි overall implementation එක කරලා අන්තිමට system එක හදලා තියෙන්නේ. ඒ වගේ අපේ use case එක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට අපේ ER diagram එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට අපේ project එකේ overall idea එක ඔන්නෝක තමයි. එතකොට අපි දැන් යම් කෙලින්ම අපේ project එකට. එතකොට අපේ ප්‍රොජෙක්ට් එකේ අපි ගත්තත් අපි පටන් ගත්තේ මෙන්න මේ වගේ දවසක. එතකොට අපේ growth එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි සාමාන්‍යයෙන් GitHub use කරලා තමයි මේ ප්‍රොජෙක්ට් එක අපි manage කරගත්තේ. මොකද ගොඩක් කට්ටිය ඉන්නේ හින්දා GitHub use කරලා. එතකොට අපි project analyzation ටික ගත්තොත් අපිට දැන්ට මෙච්චර විදිහට අපිට development progress එකක් බලා ගන්න පුළුවන්. already done project ටික අපි කොච්චර ප්‍රමාණයක් දැන් ඉවර කරලා තියෙනවා. තව කොච්චර ඉවර කරන්න තියෙනවද? අපි ගොඩක් වෙලාවට ඉවර කරලා ඉවරයි ඔක්කොම. එතකොට අපි දැන් ප්‍රොජෙක්ට් එකට ගියොත් අපි කොහොමද මේ ප්‍රොජෙක්ට් එක රන් කරගන්න කියලා බලමු. එතකොට ප්‍රොජෙක්ට් එක මම මෙතන රන් කරගන්නවා එකටම. ප්‍රොජෙක්ට් එක එකටම රන් කරන්න කලින් මම මෙතන පොඩි දෙයක් කරන්න. අපේ ඇප් එකට ගිහිල්ලා මම මෙතනින් දෙන්න අපේ මෙන්න මේ ෆයිල් එක ඩිලීට් කරන්න. ඒ මොකද සාමාන්‍යකටම යූසර් කෙනෙක් ඉදිරිය ඔය ෆයිල් එක නැහැ. මම දැන් මේක රන් කරලා පෙන්නන්නම්. මේ රන් කරලා පෙන්නද්දි අපිට database එකේ password එක දෙන්න පුළුවන්. එතකොට අපිට මේව ටික මේ input field එක fill වෙලා කරලාමයි දීලා තියෙන්නේ. ඕනනම් අපිට වෙනස් කරලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් path එක select කරලා අපිට backup path එකක් වුණා select කරලා දෙන්න පුළුවන්. මම මෙතන default තියෙන එක තියලා setup connection දුන්නාට පස්සේ connection එක success වෙනවා. connection එක success වුණොත් අපිට username password enter කරන්න තියෙනවා. මේ විදිහට username password click කරලා අපිට mouse එකෙන් තොරව අපිට key press කරලා මේකට sign in වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපේ dashboard එක. dashboard එක බලා ගන්න පුළුවන් ඔයාලට orders, customers, users, earning. එතකොට මේක තුලංගන කියන කෙනා තමයි මේකේ UI enhance part එක කරලා තියෙන්නේ සහ මෙතන dashboard එකේ back end part එක කරලා තියෙන්නේ. ඒ වගේම
අපි ගත්තොත් overall system එකේ මෙතනින් ෆයිල් ගිහිල්ලා අපිට ආයෙ setup database කියන එක යන්න පුළුවන්. ඒ වගේ backup කියන එක යන්න පුළුවන්. ඔන්න log out වෙන්න පුළුවන්. ඕනනම් exit වෙන්න පුළුවන්. අපිට ඔන්න log out වෙලා බැලුවා. අපි දැන් බලමු database එකේ ගිහිල්ලා database එකේ අපි employee කියන section එකට ගියොත් employees ලගේ මම වෙනම කෙනෙක්ව දාලා තියෙනවා මෙතන. මෙන්න මේ user ගෙන් මම log වෙලා පෙන්නුවා. දැන් අපි මෙතන quality කියන එක access කරන්න ගියොත් මෙයාට ඒ වලට access නැහැ. මේ sales manager කෙනෙක්නේ. එතකොට marketing එකටත් එයාට access නැහැ. එතකොට මෙයා sales manager කියන part වලට තමයි මෙයාට access තියෙන්නේ. එතකොට මම sales කියන එකට යනවා. එතකොට sales කියන එකට මෙයාට access තියෙනවා. එතකොට මෙතනින් හරියට අපි continue කරමු. ඉතින් මගේ නම ජරම් මම තමයි මේ සිස්ටම් එකේ එම්පලොයි මැනේජ්මන්ට් එහෙම නැත්නම් HR ඩිපාර්ට්මන්ට් එකට අදාළ සිස්ටම් එක මම ඩිවලොප් කරේ. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් එම්පලොයි එහෙම නැත්නම් HR ඩිපාර්ට්මන්ට් එකට අදාළ කොටසේ ඩිසයින් එක. ඉතින් කම්පැනි එක හරි ෆුඩ් ෆාර්ම් එකක හරි ඕනම ආයතනයක එම්පලොයිස්ලා තමයි එතන ප්‍රධානම දේ ආයතනයක් පවත්වාගෙන යාමට. ඉතින් HR ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නේ ඒ එම්පලොයිස්ලව මැනේජ් කරන එක. ඉතින් අපි බලමු මොන වගේ ඔප්ෂන්ද අපි මේකට මේ අපේ ෆුඩ් ෆාර්ම් එකට අපි ඇඩ් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ එම්පලොයි ඩෑෂ්බෝඩ් එකේ මේ විදිහට බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා අපිට chart එකක්. ඉතින් මේ chart එක employees ලගේ attendance අනුව තමයි මේක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අද date එක තියෙනවා අද 25. ඉතින් මේ පාන්දර නිසා තාම කවුරුත් attendance mark කරලා නැති නිසා අපිට බලා ගන්න පුළුවන් 0 කියලා දීලා හම්බෙනවා. ඒ වගේම අපි නිකම් මෙතනදී 24 23 වගේ එද්දි මේ විදිහට බලා ගන්න පුළුවන් කොච්චර දෙනෙක් attendance mark කරලා තියෙනවද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම යමු කොහොමද මේ එම්පලොයි කෙනෙක් වැඩ් කරන ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි එම්පලොයි කෙනෙක් වැඩ් කරන ප්‍රොසෙස් එකේ ඩිසයින් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් දැනට ඉන්න එම්පලොයිස් ලගේ ඩීටේල්ස් ටික view වෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම මම සාම්පල් ඩේටා එකකුත් ඇඩ් කරගෙන පෙන්නන්නම්. ඊට කලින් මම නිකන් ඩේටා දෙන්නේ නැතුව එම්පලොයි කෙනෙක් වැඩ් කරගන්න බලනවා. නමුත් ඇඩ් කරගන්න බෑ. අපි සම්පූර්ණව වැලිඩේෂන් පාර්ට් එකක් කරලා තියෙන්නේ. ඉතින් මම සාම්පල් ඩේටාත් එක්ක මම එම්පලොයි කෙනෙක්ව ඉස්සෙල්ලාම ඇඩ් කරගෙන පෙන්නන්නම්. ඉතින් මම මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ මේ විදිහට රීෆ්‍රෙෂ් වෙලා අපේ ඇඩ් කරගත්තු ඒ එම්පලොයිව මෙතනින් view වෙනවා. අපිට එම්පලොයිව අප්ඩේට් කරගන්නත් ඕන නම් අපිට මේ විදිහට ඒ අදාළ රෝ එක ක්ලික් කරලා රයිට් ක්ලික් කරාට පස්සේ එම්පලොයිව අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් එම්පලොයි කෙනෙක්ව ඇක්ටිව්ද ඩීඇක්ටිව්ද කියන ඔප්ෂන් එකත් අපිට දීලා තියෙනවා. මොකද එම්පලොයි කෙනෙක් ඇවිල්ලා එයා ලීව් වුණොත් එහෙම නැත්නම් එයා කම්පැනි එකෙන් අයින් වෙලා ගියොත් අපි ඒ එම්පලොයිව ඩිලීට් කරන්නේ නැහැ කොයිම අවස්ථාවකවත්. මොකද ඒ එම්පලොයි කම්පැනි එකේ හිටපු කාලය තුල එයාගේ රෙකෝඩ්ස් ඔක්කොම අපි තියාගන්න ඕන. ඒ විදිහට තමයි මේ සිස්ටම් එක අපි හදලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට එහෙම යනවා නම් ඩිඇක්ටිව් කරලා දෙන්න පුළුවන්. එතකොට ඩිඇක්ටිව් කරද්දී මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඩිඇක්ටිව් වෙනවා. ඒ වගේම අපිට මෙතනදී අපිට සෝට් කරගන්නත් පුළුවන් ඇක්ටිව් මෙම්බර්ස්ලා එම්පලොයිස්ලා කීයක් ඉන්නවද ඩිඇක්ටිව් අය කොහොමද ඉන්නේ කියලා. ඒ වගේම ටයිප් එකෙනුත් අපිට සෝට් කර ගැනීමේ හැකියාව අපි දීලා තියෙනවා. ඒ වගේම මෙතනදී අපිට නේම් එක අනුව ඒ වගේම ඊමේල් එක අනුව A to Z හෝ Z to A පිළිවෙලට සහ NIC එක අනුවත් අපිට සෝට් කර ගැනීමේ හැකියාව අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම එම්පලොයි කෙනෙක්ගේ මේ බේසික් ඩීටේල්ස් වලට අමතරව අපිට වැදගත් වෙන ඩීටේල්ස් තමයි එම්පලොයිගේ ඇඩ්‍රස් එක කියන්නේ. ඉතින් ඒක අපි ඇඩ් කරගන්න මේ විදිහට ඒ අදාළ එම්පලොයිව සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරාට පස්සේ බලා ගන්න පුළුවන් ඇඩ්‍රස් view කියලා තියෙනවා.
අපි ඇඩ්‍රස් view එක ක්ලික් කරාට පස්සේ මේ වගේ ඩිසයින් එකක් view වෙනවා. අපිට මෙතනදී ඇඩ්‍රස් එක දීලා අපිට ඒ අදාළ එම්ප්ලොයිව ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතනට සාම්පල් ඩේටා එකක් දීලාම පෙන්නන්න. ඉතින් මෙතනදී අපිට සිටි එක සිලෙක්ට් කරන්න තියෙනවා. අපි සිටි එක සිලෙක්ට් කරද්දී මේ විදිහට ඩිස්ට්‍රික්ට් එකත් ඔටෝම සිලෙක්ට් වෙන්න තමයි අපි හදලා තියෙන්නේ. බැරි වෙලාවත් මෙතන තියෙන ඩිස්ට්‍රික්ට් සිටි එකක් නැත්තම් අපිට කරන්න තියෙන්නේ මෙතනදී සිලෙක්ට් කියන එක සිලෙක්ට් කරලා කෙලින්ම ඒ අදාළ ඩිස්ට්‍රික්ට් එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම ඒකත් ඇඩ් කරලා පෙන්නන්න. ඊට පස්සේ මේ ප්ලස් මාක් එකෙන් අපිට මේ සිටි එක අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඇඩ්‍රස් එක අපි දෙන්නේ. ඉතින් මේ විදිහට view වෙනවා අපේ එම්ප්ලොයිගේ ඇඩ්‍රස් එක. මේක ඕනනම් අපිට අප්ඩේට් කරගන්නත් පුළුවන් ක්ලික් කරලා. ඊට පස්සේ මේක තමයි අපි ඇඩින් ප්‍රොසෙස් එක. අපි ඊට පස්සේ එම්ප්ලොයිගේ ඇටෙන්ඩන්ස් මාක් කරන එකට ගියොත් අපිට මේ විදිහට තමයි ඒකේ UI එක view වෙන්නේ. ඉතින් අපි මෙතනදී බාකෝඩ් එක හෝ එම්ප්ලොයිගේ NIC එක දීලා ඒ අදාළ එම්ප්ලොයිව අපි මෙතනදී ඇටෙන්ඩන්ස් එක මාක් කිරීම සිදු වෙනවා. ඉතින් මේ විදිහට අපි එම්ප්ලොයිගේ ID නම්බර එක දුන්නට පස්සේ මේ විදිහට එම්ප්ලොයිගේ නේම් එක සහ මොබයිල් නම්බර එකත් එම්ප්ලොයිගේ ඊමේල් එකත් view වෙනවා. අපි මාක් ඇටෙන්ඩන්ස් කියන එක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එම්ප්ලොයිගේ ඇටෙන්ඩන්ස් එක මාක් වෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙතනදී පහලින් එම්ප්ලොයිගේ ID එකෙන් හරි ඩේට් එක දීලා හෝ චෙකින් වෙච්ච ටයිම් එක හරි චෙකවුට් වෙච්ච ටයිම් එක දීලා එම්ප්ලොයිව සර්ච් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි NIC එක ටයිප් කරද්දිම ඒ අදාළ NIC එකට තියෙන අයව සර්ච් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි යද්දී අපිට අවශ්‍ය නම් ඒ අදාළ දවසේ එම්ප්ලොයිගේ ඇටෙන්ඩන්ස් වල ඩීටේල්ස් එකක් print කරගන්න. ඉතින් අපිට මේ විදිහට print icon එක ක්ලික් කරලා අපිට ඒ අදාළ ඩීටේල්ස් උත් print කර ගැනීමේ හැකියාව අපි ලබා දීලා තියෙනවා. අපි ඇටෙන්ඩන්ස් එකෙන් පස්සේ අපි හිතන්න එම්ප්ලොයි කෙනෙක්ට නිවාඩුවක් දාන්න අවශ්‍යතාවයක් එනවා. ඉතින් අපි ඒකට රික්වෙස්ට් කරන්න තමයි මේ විදිහට මේ leave management UI එක අපි හදලා තියෙන්නේ. මෙතනත් අපි අර process එකම තමා කරලා තියෙන්නේ එම්ප්ලොයිගේ ID එක එන්ටර් කරාට පස්සේ එයාගේ details view වෙනවා. ඊට පස්සේ ඒ අදාළ reason එකයි එයාට අවශ්‍ය date එක සහ time period එක දීලා රික්වෙස්ට් කරන්න අපි හැකියාව ලබා දීලා තියෙනවා. මම දැනටත් sample date එකක් දාන්න. ඉතින් මම reason එකක් දෙනවා. ඉතින් මෙතනදී මම කලින් ඇඩ් කරලා තියෙන නිසා මේ user leave එකක් දාලා කියලා අපිට පෙන්නනවා. මොකද එක ළඟම තමා දවස් දෙකක් මේ user leave එකක් දාලා තියෙන්නේ. මම ඒක නිසා වෙන user කෙනෙක්ගෙන් leave එක දාන්න. ඉතින් මම මේ විදිහට clear කරලා අපේ අලුත් user ගේ මම leave එක දානවා. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් අපි රික්වෙස්ට් කරද්දී ඒ එම්ප්ලොයිගේ leave request එක පහලින් table එකේ view වෙනවා. ඊට පස්සේ අපිට මේකේ කිසියම් approval එක වෙනස් වුණා හෝ reject වුණා වීමක් සිදු වුණොත් මෙතනදී right click කරලා update කියන එක දීලා මෙතනදී ඒක change කර ගැනීමේ හැකියාවත් අපි දීලා තියෙනවා. ඊට පස්සේ payroll එකට ආවහම payroll එක ඇවිල්ලා මෙතනදී වැදගත්ම කාරණාවක් වෙනවා. මොකද අපි සේවය කරන එම්ප්ලොයිස්ලට අපි මාසිකව එයාලගේ සැලරි එක අපි ලබා දිය යුතුයි. ඉතින් අපි මෙතනදිත්
කලින් කරා වගේම එම්පලොයිගේ NIC එක සිලෙක්ට් කරලා අපි දීලා ඒ අදාළ එම්පලොයිගේ ටයිප් එක අනුව සැලරි එක අපි ජෙනරේට් කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට මම එම්පලොයිගේ ඇඩ්‍රස් එක ID එක දෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් එම්පලොයිගේ ID එක දීලා එන්ට් එක එබුවට පස්සේ එම්පලොයිගේ නේම් එක, මොබයිල් එක ටයිප් එක වගේම එයාගේ බේසික් සැලරි එක, මෙඩිකල් සහ ට්‍රැවල් එලොවන්ස් ඒ වගේම එයා නෝපේ තියෙනවා නම් ඒ ටික අපිට දාන්න පුළුවන්. ඒ වගේම OT රේට් එකත් මෙතනදී ඔටෝම ජෙනරේට් වෙලා මෙතනදී අපිට view වෙනවා. ඉතින් අපි හිතමුකෝ මේ එම්ප්ලොයි පැය 3ක් වැඩිපුර වැඩ කරා. එහෙම නැත්නම් OT කරා. ඉතින් අපි 3 දාපු ගමන් මෙතනදී total OT ගාන මෙහෙම ජෙනරේට් වෙලා අපිට එනවා. ඉතින් අපි මෙතනදී generate salary කියන එක ක්ලික් කරාම ඒ අදාළ කැල්කුලේෂන් පාර්ට් එක වෙලා ඒ අදාළ එම්ප්ලොයිගේ සැලරි එක මේ විදිහට ජෙනරේට් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් තව ඔප්ෂන් එකක් මෙතන තියෙනවා. ඒක තමයි මේ change salary option එක. ඉතින් අපි මෙතනට ගියාම බලා ගන්න පුළුවන් මේ විදිහේ UI එකක් open වෙනවා. ඉතින් මෙතනදී අපි employee type එක සහ ඊට අදාළව basic salary එක, medical and travel allowance, OT rate එක, EPF වගේ ගණන් කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ ඒ අදාළ විදිහට බෙදෙන්න කොහොමද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය නම් මේක චේන්ජ් කරගන්න අපිට මෙතනදී ක්ලික් කරලා රයිට් ක්ලික් කරගෙන චේන්ජ් කියන එක දුන්නාට පස්සේ උඩින් මේ විදිහට view වෙනවා බලා ගන්න පුළුවන්. හිතන්න අපි මේ වෙද්දි සිලෙක්ට් කරලා තියෙන quality manager කියන පෝස්ට් එක. ඉතින් quality managers ලගේ වැටුප එහෙම නැත්නම් බේසික් සැලරි එක අපි 5000කින් වැඩි කරනවා. ඉතින් මේ විදිහට 5000 කියලා වැඩි කරලා අපිට අප්ඩේට් කියන එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී බලා ගන්න පුළුවන් quality managers ලගේ basic salary එක අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් මෙතනත් අපිට print කරගන්න පුළුවන් මේ අදාළ details ටික. ඉතින් මේ විදිහට තමයි basically employee කෙනෙක්ගේ employee කෙනෙක්ව add කරන එකේ ඉඳලා employee ගේ attendance, leave management එහෙම නැත්නම් leave request එක, payroll එක වගේ දේවල් අපි ඩිසයිඩ් කරලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී එක දෙයක් කියන්න මම කිව්වේ නැහැ. ඒ තමයි එම්ප්ලොයිගේ අපි ඇටෙන්ඩන්ස් මාක් කරා. ඉතින් මම මේක මගහැරලා අන්තිම වෙනකන් තියාගත්තේ එම්ප්ලොයිගේ ඇටෙන්ඩන්ස් මාක් කරපු ගමන් අපි ලීව් එකක් මාක් කරන්නේ නැහැ. ඒකට යම් කාලයක් ගියාට පස්සේ තමයි ලීව් එකක් මාක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කලින් මාක් කරා එම්ප්ලොයිගේ ඇටෙන්ඩන්ස් එක. ඉතින් මම ලීව් එක මාක් කරනවා දැන්. ඉතින් මම මෙතනදී පොඩි කාලයක තමයි ටයිම් ඩියුරේෂන් එක තියාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට රයිට් ක්ලික් අපි ඒ එම්ප්ලොයිව සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරාට පස්සේ මාක් ලීව් කියන එක අපිට බලා ගන්න පුළුවන්. අපි ඒක ක්ලික් කරාම ලීව් එක මාක් වෙන්නේ නැහැ. උඩ බලා ගන්න පුළුවන් එම්ප්ලොයිගේ ඩේටා ටික ලෝඩ් වෙනවා. ඉතින් එතකොට අපිට මේ විදිහට මාක් ලීව් කියන බටන් එකත් view වෙනවා. අපි ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට එම්ප්ලොයිගේ ලීව් එක මාක් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි HR ඩිපාර්ට්මන්ට් එකට අදාළව ප්‍රොසෙස් ටික අපි හදලා තියෙන්නේ. Thank you. මගේ නම දුලාෂා පෙරේරා. මම බලපු මේන් සෙක්ෂන්ස් දෙකෙන් එකක් හැටියට තමයි සප්ලයර්ගේ සෙක්ෂන් එක. දැන් මෙතන යූසර් නේම් පාස්වර්ඩ් දීලා මම ලොග් වෙනවා. ඩෑෂ්බෝඩ් එකේ සප්ලයර් සෙක්ෂන් එක මෙතන අවසානයේ තියෙන සෙක්ෂන් එක. ඒකට මම යනවා. මෙතන අපිට සප්ලයර්ගේ ඩෑෂ්බෝඩ් එක පෙන්නනවා. සප්ලයර්ගේ ඩෑෂ්බෝඩ් එකේ අපිට මුලින්ම මෙතන තියෙන graph එකක් chart එකක් සප්ලයර්ගේ raw materials කොහොමද distribute වෙලා තියෙන්නේ කියලා percentage එකක් විදිහට. සප්ලයර්ගේ name එකයි එතන percentage එකයි අදාළ විදිහට එතන පෙන්නනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා මෙතන සප්ලයර්ගේ supplier raw material, supplier manage කරන හැටි, supplier දාන good receive note එක, GRN එක. ඒ වගේම මෙතන අපිට GRN දාපු view කරගන්නත් පුළුවන්. මම මුලින්ම supplier product එහෙමත් නැත්නම් supplier දාන raw material section එකට ගියොත් මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙතන දකුණු අත පැත්තෙන් table එකෙන් දැනට දාලා තියෙන raw materials
මෙතන බලා ගන්න පුළුවන් name, brand, unit price, quantity ඒ වගේ දාපු supply ගේ name එක වගේ විස්තර. එතකොට මෙතන වම් අත පැත්තේ අපිට බලා ගන්න පුළුවන් supplier ගේ මේ raw materials දාන්න පුළුවන් කියන section එක. අපිට raw material එකක් add කරගන්න පුළුවන් මෙතන මම sample data එකක් දාලා තියෙනවා. එතකොට මෙතන අපිට ඉන්න suppliers load වෙනවා. අපිට supplier කෙනෙක් මෙතන select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට brand එකක් select කරගන්න පුළුවන්. මෙතන supply brand එක අපි manage කරලා තියෙනවා. මෙතන දැනටමත් අපිත් එක්ක වැඩ කරන brands දැනටමත් suppliers ලා අපිට දාන brands මෙතන view වෙනවා. අපිට ඒකක් select කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට අලුත් brand එකක් දාගන්නත් පුළුවන්. මෙතන අලුත් brand එකක් දාගන්න. අපිට ඒ brand එක දාන supplier select කරගන්න පුළුවන්. මෙතන add brand section එක අපිට දාගන්න පුළුවන්. එතකොට අපිට පේනවා මෙතන අලුතෙන් දාගත්ත brand එක. මම මෙතන දැනට තියෙන brand එකක් double click කරාම මෙතන අපිට ඒ brand එක select වෙනවා. ඊට පස්සේ අපිට raw material එකේ අපි දාන quantity එක add කරගන්න පුළුවන් සහ unit price එකක් add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ add product button එකෙන් මෙතන අපේ අය දාපු raw material එක මෙතන අපිට ඒ section මෙතන table එකෙන් පෙන්වනවා. ඊට පස්සේ අපිට එතන ඒ දාපු raw material එක update කරගන්න පුළුවන්. right click කරලා update raw material දුන්නාට පස්සේ අපි මෙතන unit price එක ඔගේ change කරලා බලමු. ඊට පස්සේ මෙතන update button එකෙන් අපිට update කරගන්න පුළුවන්. මෙතන ඊට පස්සේ මෙතන update වෙනවා unit price එක. ඒ වගේම තමයි මෙතන අපිට report එක ලබා ගන්නත් පුළුවන් දැනට තියෙන raw materials වල. ඊට පස්සේ අපිට print කරගන්න වගේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තව මෙතන අපිට sort කරගන්න පුළුවන් මේ raw materials send quantity එකේ ascending order එක unit price එකේ ascending descending raw material එකේ name එකේ ascending descending වගේ මේ වගේ sort options තියෙනවා. මෙතන refresh clear button එකක් එහෙම තියෙනවා. අපිට මේ දාලා තියෙන data refresh කරගන්න. ඒක තමයි මෙතන supply raw material section එක. ඊට පස්සේ අපි ගියොත් supplier අපි manage කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. දැනට අපිත් එක්ක වැඩ කරන suppliersලා මෙතන දැනටමත් අපේ database එකේ ඉන්න suppliersලා මෙතන පෙන්නනවා table එකකින් ඒගොල්ලන්ගේ විස්තර first name last name email contact address තව status එක ඒගොල්ලෝ අපිත් එක්ක වැඩ කරනවද දැන් නැත්නම් inactiveද ඒ වගේ විස්තර මෙතන තියෙනවා. වම් අත පැත්තෙන් තියෙන අපිට supply කෙනෙක්ව add කරගන්න පුළුවන්. අපි supply කෙනෙක්ව add කරගමු. first name last name ඊට පස්සේ අපිට email එක දාගන්න. contact එක. ඊට පස්සේ අපිට මෙතන supplier add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන table එකෙන් view වෙන අපි දැන් දාගත්ත supplier right click කරලා අපිට supplierට address එකක් දාන්න පුළුවන්. මුලින්ම supplier කෙනෙක් අපි දාද්දි address එකක් අපි දෙන්නේ නැහැ කෙනෙක්. address එක දාන්නේ කෙනෙක්. මේන්ම data එකක් නෙමෙයි හැටියට තමයි දාන්නේ supplier ගේ address එක. ඊට පස්සේ අපිට පස්සේ පුළුවන් මෙතන add or update supplier address ගිහිල්ලා අපිට supplierට address එකක් දාගන්න. මේ විදිහට city එක select කරලා මෙතන අපිට add කරගන්න පුළුවන් supplier ගේ address එක. ඊට පස්සේ අපි මෙතන refresh කරලා බැලුවොත් එහෙනම් අපිට එතන supplier ගේ address එක මෙතන add වෙනවා. ඊට පස්සේ තව අපිට පුළුවන් supplier ගේ විස්තර update කරගන්න ඕන නම් තවත් name එක වගේ වෙනස් කරගෙන බලමු. අපිට update කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට supplier ගේ details update කරගන්න පුළුවන්. ඒ වගේම අපිට තව පුළුවන් මෙතන supplier ගේ status එක. ඒගොල්ලෝ supplier අපිත් එක්ක වැඩ කරන්නේ නැත්නම් එහෙම අපිට පුළුවන් මෙතන status එක change කරගන්න. active to inactive අපිට එතකොට මෙතන table එක update වෙනවා බලා ගන්න පුළුවන්. තව අපිට පුළුවන් මෙතන suppliers ලගේ report එකක් වගේ generate කරගන්න. දැනට ඉන්න suppliers ලගේ details එහෙම තියෙන. ඒවත් print කරගැනීමේ හැකියාව තියෙන. ඒ වගේම තමයි suppliers ලගේ email එක අනුව email එකේ ascending descending අනුව supply ගේ name එක අනුව active inactive suppliers ලව අපිට මෙතන sort කරගන්න පුළුවන්. එතකොට අපිට එකපාර බලා ගන්න පුළුවන් අපිට කොච්චර active suppliers ලා ඉන්නවද කොච්චරක් inactive වෙලාද අන්න ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ තමයි supply ඔය manage කරලා තියෙන විදිහ. ඊළඟට අපි ගියොත් GRM section එකට. ඒ කියන්නේ supply කෙනෙක් අපිට raw materials දැම්මට පස්සේ අපි යාට good received අපිට good received note එකක් වගේ ලබා දෙන්න පුළුවන්. මෙතන GRN ID එක auto generate වෙන්න තමයි දාලා තියෙන්නේ. මෙතන අපිට supplier select කරගන්න පුළුවන් කවුරුන supplier අපිට දැන් raw materials ලබා දෙන්නේ කියලා අපි sample data එකක් දාලා බලමු. අපිට GRN එකට add කරගත්තාම අපිට මෙතන මේ table එකේ feed වෙනවා අපි දාගත්ත ඒ raw material එක. ඊට පස්සේ අපිට තවත් පිටු මේ supplier අපිට වෙනත් product එකක් ලබා දෙනවා කියලා. මෙන්න මේ වගේ products දෙක තුනක් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු
ඒ ප්‍රොඩක්ට් එකේම අපිට quantity එක තව ඇඩ් කරගන්න ඕනත් එහෙම. ඒ වෙලාවෙම අපි quantity එක වෙනස් කරනවා නම් unit price එක වෙනස් වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මෙතන අපි ඒකම දාගන්නවා. මෙතන add to GRN කරාම මෙතන අපිට පෙන්නනවා අපිට අප්ඩේට් කරන්න ඕනේද කියලා quantity එක. නිසා අපි yes ලා වදුන්නාම මෙතන quantity එක අප්ඩේට් වෙනවා. අපිට මෙතන GRN එක සේව් කරන්න පුළුවන් මෙතන payment එකක් කරන්න නැතුව සමහර suppliers level line payment එක කරන්න නැහැනේ. එතකොට අපිට එහෙම සේව් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මෙතන අපි payment එක අපි හිතමු පුලි කරා කියලා. එතකොට පුලි කරා නම් අපිට මෙතන එහෙම සේව් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මෙතන view grn section එකට ගියාම මෙතන refresh කරලා බැලුවහම අපිට පේනවා මෙතන අපි paid amount එකට රුපියල් 200ක් ගෙවලා මෙතන මෙන්න මේ supplier මෙන්න මේ වෙලාවේ payment එකක් කරා කියලා. ඊට පස්සේ අපි හිතුවොත් එහෙම මේ supplier ට ඒ වෙලාවේ payment එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පස්සේ තමයි කරන්න කියලා අපි තවත් ඒ වගේ data එකක් දාගෙන බලමු. අපි එතකොට මෙතන අපි payment එක අපි දාන්නේ නැහැ. නැත්නම් බින්දුව දාන්න පුළුවන් payment එක කරේ නැහැ කියලා. ඊට පස්සේ අපි මෙතන save GRN ලබා දුන්නාට පස්සේ GRN එක successfully saved වෙනවා කියලා එනවා. අපි view GRN section එකට ගිහිල්ලා refresh කරලා බැලුවොත් මෙතන පෙන්නනවා මෙතන ඒ supplier paid amount එක බින්දුවයි not paid කියලා status එක වැටෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ status එක මෙතන මේ GRNs ටික තමයි පෙන්නන්නේ. අපිට මේ GRN එක update කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් payment එක කරා කියලා. දැන් මෙතන අපිට මෙතන payment එක fully ආකාර 80ක් වගේ කියලා. ඊට පස්සේ අපිට මෙතන payment method එක select කරගෙන update කරන්න පුළුවන්. එතකොට payment status එක paid කියලා වැටෙනවා. සහ අපිට GRN status එක අපි වෙනම manage කරලා තියෙනවා. status එක අපි complete status එකට update කරාම අපිට මෙතන GRN status එක complete කියලා වැටෙනවා. ඊට පස්සේ අපිට මෙතන ඒ GRN එක print කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ අදාළ details එක. මෙතන අපි report එක print කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන මේ GRN ID එක අනුව sort කරගන්න පුළුවන්. ඊට පස්සේ supplier ගේ name එක අනුව sort කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොන දවසේ ඉඳලා මොන දවසටද දාලා තියෙන්නේ වගේ දේවල් මෙතන sort කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට clear කරගන්න පුළුවන් අපේ sort options ටික. GRN ID එකේ ascending descending order අනුව supplier name සහ total එකේ ascending descending order එක අනුව අපිට මෙතන GRNs ටික sort කරගන්න පුළුවන්. ඒක තමයි supplier mainlyම බලන්නේ supplier raw materials, supplier ගේ අපි supplier management and GRN and view GRN. ඒක තමයි supplier section එකේ overall idea එක. මගේ නම අමිරූපේක්. ෆෘට්ෂොප් ඇප් කියන්නේ අපි හදපු ඩිවලොප් කරපු software project එක. මේ production කියන department එක සම්බන්ධ සියලුම ටාස්ක් ටික හැන්ඩල් කරේ මම. මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපි රිසර්ච් එකක් කරා මුලින්ම මේ සම්බන්ධයෙන්. ඊට පස්සේ තමයි අපි මේ විදිහට තියෙන දේවල් ඉම්ප්‍රූව් කරලා තවත් කොටස් මේකට ඇතුළත් කරලා සාර්ථක ස්ටෑන්ඩලෝන් ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කරේ. මෙතනින් ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධ සියලුම ප්‍රොසෙස් මම තමයි හැන්ඩල් කරේ. එතනින් ප්‍රධාන ප්‍රොසෙස් 10ක් මම අඳුරගත්තා. මේ විදිහට ටැබ් හරහා අපිට මේ ප්‍රොසෙස් අතර මාරු වෙන්න පුළුවන් වගේම මේ වගේ බටන්ස් 10කින් ක්වික් ඩෑෂ් එකක් අපිට සිද්ධ කරන්නත් පුළුවන්. ඒ වගේම පහළ තියෙනවා ලයින් chart එකක් වගේම pie chart එකක්. මේ pie chart එකෙන් නිරූපණය කරන්නේ අපේ production department එකේ inventory එකේ distribution එක. ඒ වගේම මේ තියෙන line chart වලින් පෙන්වන්නේ අපේ production department එකේ නිෂ්පාදනය කරන fruits වගා කරනවනේ. අන්නේ වගා කරන fruits වගා කරන ගොවීන්ගේ performance එක measure කරන්න තමයි මෙන්න මේ line chart 4ක් මම නිරූපණය කරලා තියෙන්නේ. මෙතන පළවෙනි line chart එකෙන් task completed වගේම දෙවෙනි line chart එකෙන් pending workers, තුන්වෙනි line chart එකෙන් total workers assigned වගේම හතරවෙනි line chart එකෙන් average completion time එකත් අපිට බලා ගන්න පුළුවන්. එතනින් අපිට හොඳ විවිධ අදහසක් ලබා ගන්න පුළුවන් graphical view එකක් තියෙන නිසා. ඒ වගේම මම ඊළඟට යනවා මෙන්න මේ fruit registration කියන ටැබ් එකට. මොකද අපි plantation එකක් තමයි මේ production එකේදී සිද්ධ කරන්නේ. ඒ කිව්වේ අපි වගා කරනවා. මෙතනදී අපි fruit එකක් වගා කරන්න නම් අපි ඒ වගා කරන fruit එකේ details මෙන්න මේ
සිස්ටම් එකට ඇතුළත් කරන්න ඕන. ඒක සිද්ධ කරන්නේ මෙන්න මෙතනින්. අපි මුලින්ම ෆෘට් නේම් එකක් දෙන්න ඕන. මම දැනට මෙහෙම දෙන්න. මැක්සිමම් ලෙන්ත් එකකුත් තියෙනවා. මේ විදිහට අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ෆෘට් එක අප්ඩේට් කරන්න ඕන නම් මේ විදිහට අදාළ රෝ එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා අප්ඩේට් ගියා. ඊට පස්සේ චේන්ජ් එකක් කරන්න ඕන. චේන්ජ් එකක් නොකර අප්ඩේට් කරන්න හැදුවොත් අප්ඩේට් කරන්න දෙන්නේ නැහැ. චේන්ජ් එකක් කරලා අප්ඩේට් කරොත් සාර්ථකව අප්ඩේට් වෙනවා. මම නැවතත් මේක හරි ගස්සන්න. හරි. ඊට පස්සේ අපි යන්නේ ප්ලාන්ටේෂන් කියන කැටගරි එකට. මේ ප්ලාන්ටේෂන් එකේදී තමයි අපි කලින් ඇතුළත් කරගත්ත ෆෘට් එක යොදාගෙන yield ලොකේෂන් එකක මේ ෆෘට් එක පැල කරන විදිය ගැන සිස්ටම් එකට ඇතුළත් කරන්නේ. data විදියට. මෙතනදී මුලින්ම අර අපි කලින් ඇතුළත් කරගත්ත ෆෘට් එක සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ ඒකට අදාළ quantity එකක් දෙන්න ඕන. ඊට පස්සේ අපි මේක වගා කරන්නේ මොන yield location එකේද කියලා තෝරන්න ඕන. මම මෙතනින් මෙහෙම තෝරන්න. අපිට කැමති එක මෙතන නැත්තම් අපිට මෙන්න මේ plus icon එක හරහා අලුතෙන් yield location එකක් add කරගන්නත් හැකියාව තියෙනවා. මම මේ විදිහට තෝරන්න. ඊට පස්සේ මෙන්න මේ add button එක ක්ලික් කරන්න. ඊට පස්සේ successfully add වෙනවා. ඒ වගේම මේ plantation එකට අවශ්‍ය raw materials උත් set කරන්න කියලා අපිට message එකක් දෙනවා system එකෙන්. මේ තියෙන්නේ මම ඇතුළත් කරපු ප්ලාන්ටේෂන් එක. අපි ඒකට අදාළ raw materials සුත් set කරන විදිය දැන් බලමු. ඒකට මෙන්න මේ raw material කියන ටැබ් එකට යන්න. ඊට පස්සේ අපි select කරපු ප්ලාන්ටේෂන් එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට අවශ්‍ය වෙන සියලුම raw materials මේ උඩින් අපිට බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපිට මෙන්න මේ ස්පෙસિෆයිඩ් ප්ලාන්ටේෂන් එකට අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඒක නිසා අපේ වැඩේට අවශ්‍ය වෙන raw materials ටික විතරක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මේ මෙලන් කියන එකනේ අපි වගා කරන්න හදන්නේ. අපි හිතමු ඒකට මෙන්න මේ nitrogen fertilizers කියන එක අවශ්‍ය වෙනවා කියලා. ඒක එහෙනම් මුලින්ම මෙන්න මේ raw material එක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ අපිට අවශ්‍ය plantation එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ සරලවම add කියන බටන් එක ක්ලික් කරන්න. ඒ relative plantation එකට ඒ අදාළ raw material එක successfully add වෙනවා. මේකට සිස්ටම් එකේ already raw materials add කරලා තියෙන්න ඕන. ඒක විශේෂයක්. ඒ වගේම අපි ඊළඟට බලමු inventory එක. මේ inventory එකට inventory එක ඇත්තටම සිද්ධ වෙන්නේ plantation එකෙන් අනතුරුව. මොකද plantation වලින් වගා කරලා එන අස්වැන්න තමයි අපි inventory එකේ ගබඩා කරන්නේ. ඒ කියන්නේ plantation එකේ reference එකක් හැමනිතරම inventory table එකේ තියෙනවා. ඒ වගේම අපිට plantation එකක් සහ inventory එකක් සම්බන්ධ කරන්න මම යොදාගන්නේ මෙන්න මේ plantation ID කියන එක. අපිට මේක සරලව copy කරගෙන ගිහිල්ලා මෙන්න මේ button එකෙන් copy කරගෙන ගිහිල්ලා inventory එකට තියලා මෙහෙම paste කරන්නත් පුළුවන්. ඒ වගේම plantation එකෙන් අදාළ row එක select කරලා double click කරාම automatically ඒ relative plantation ID එක මෙතනට select වෙනවා. ඊට පස්සේ අපි අදාළ quantity එක දෙන්න ඕන. ඊට පස්සේ අපි ඉන්වෙන්ටරි එකේ ගබඩා කරන්න කලින් කොච්චර weight එකක් තියෙනවද කියලා මෙෂර් කරගන්නත් ඕන. මේ විදිහට මම weight එකකුත් ලබා දෙන්නම්. මේතනදී numbers විතරයි අපිට ඇතුළත් කරන්න පුළුවන්. අකුරු එහෙම මොකුත් ඇතුළත් කරන්න බෑ. ඔයාලට පේනවා invalid format එකක්. මේ විදිහට අපි numbers ඇතුළත් කරාට පස්සේ successfully add වෙනවා. මේ තියෙන්නේ අපි add කරපු inventory එක. ඊට පස්සේ ඒ වගේම අපිට මෙතනදී weight එක හරහා sort කරගන්න පුළුවන්, fruit name එක හරහා sort කරගන්නත් පුළුවන්. තව අපිට inventory report එකකුත් generate කරගන්න හැකියාව තියෙනවා. මේ තියෙන අපි generate කරගත්ත report එක. ඊට පස්සේ workflow වලට යමු. workflow වලින් කරන්නේ idle worker කෙනෙක්ට task එකක් assign කරන එක. දැන් මේ මොහොතේ අපේ සිස්ටම් එකේ ඉන්නවා idle workersලා 3 දෙනෙක් වගේම task assign කරපු එක worker කෙනෙක්. මම මෙන්න මේ workerට task එකක් assign කරන්නයි හදන්නේ. ඒකට මුලින්ම workerව select කරගන්න ඕන. ඊට පස්සේ යාගේ NIC එක මෙන්න මේ text field එකට auto fill වෙනවා. ඊට පස්සේ සරලව යාට task එකක් select කරන්න ඕන. මෙතන අපිට අවශ්‍ය කරන task එක නැත්තම් මෙන්න මේ plus icon එක හරහා අපිට මේ task එකක් මෙතනට add කරගන්නත් පුළුවන්. මම දැනට මෙහෙම කරන්න. ඊට පස්සේ task status එකක් දෙන්න ඕන. ඊට පස්සේ description එකක් දෙන්න ඕන.
ඊට පස්සේ අපි ඩියු ඩේට් එකක් සහ ටයිම් එකක් දෙන්න ඕන. මම අද දවස් සිලෙක්ට් කරන්න. මෙන්න මේ විදිහට ඒ වර්කර්ට ටාස්ක් එකක් අසයින් වෙනවා. ඊට පස්සේ අපි අන්න ඒ අසයින් කරපු ටාස්ක් එක අප්ඩේට් කරන්න ඕන නම් සරලව මෙන්න මේ රෝ එක ක්ලික් කරා, රයිට් ක්ලික් කරා, අප්ඩේට් ගියා. ඊට පස්සේ අප්ඩේට් කරන්න පුළුවන්. මේ විදිහට මම ටාස්ක් එක අප්ඩේට් කරලා අප්ඩේට් කියන බටන් එක චේන්ජ් කරනවා. no changes. මේ විදිහට අපේ ටාස්ක් එක සහ ටාස්ක් ස්ටේටස් දෙකම චේන්ජ් වෙන්න ඕන. මොකද ටාස්ක් එකක් චේන්ජ් වෙනවත් එක්කම ඒකේ ස්ටේටස් එකත් අනිවාර්යයෙන්ම චේන්ජ් විය යුතුයි. ඒ වගේම අපිට මෙන්න මේ ටාස්ක් එක කම්ප්ලීට් කරාට පස්සේ ඒ වර්කර් අපිට පුළුවන් මේ ටාස්ක් එක කම්ප්ලීට් කරපු ටාස්ක් එකක් විදිහට නම් කරන්න. ඒකට අපි completion date and time එක දෙන්න ඕන. මෙතනදී මම ඉදිරි දිනයක් දෙන්නම්. මොකද මේ පසු දිනයක් දීලා අපිට ටාස්ක් එක කම්ප්ලීට් කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා මම ඉදිරි දිනයක් දීලා ටාස්ක් කම්ප්ලීට් එක කරනවා. මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේ වැඩ කරන වර්කර්ස්ලාගේ ප්‍රෝග්‍රස් එක මනින්න. මම මෙන්න මේ වර්කර්ට ටාස්ක් එකක් අසයින් කරේ. මම ඒ වර්කර්ගේ performance බලන්න මේ විදිහට ඒ අදාළ වර්කර්ව සිලෙක්ට් කරලා එයාගේ NIC එක මේ විදිහට කොපි කරගන්නවා. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මෙන්න මේ worker performance කියන ටැබ් එකෙන් මෙන්න මේ බටන් එක ක්ලික් කරාට පස්සේ අර අපි කොපි කරගත්ත NIC එක මෙන්න මේ text field එකේ paste වෙනවා. ඊට පස්සේ එයාගේ කොහොමද performance කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ බටන් එකෙන් clear කරගන්නත් පුළුවන්. high performing වගේම low performing workersලාත් අපිට මේ විදිහට sort කරගන්න පුළුවන්. ඒ වගේම daily, monthly, annual විදිහට reports තුනක් generate කරගන්නත් පුළුවන්. මම දැන්ට annual report එක ඔයාලට පෙන්නන්නම් මේ විදිහට. ඒ වගේම මෙන්න මේ report එකේ තියෙන විශේෂත්වයක් තමයි වර්ෂයක් තුල කොච්චර task ප්‍රමාණයක් complete කරලා තියෙනවද එක ටාස්ක් එකක් කරන්න ගත වෙච්ච ඇවරේජ් ඩියුරේෂන් එක කොච්චරක්ද කියලත් මෙතනදී මේ report එක හරහා අපිට බලා ගන්න හැකියාව තියෙනවා. මේ ෆෝමැට් එක තමයි daily, monthly වගේම annual තුනටම තියෙන්නේ. ඊට පස්සේ අපි යමු production cost කියන ටැබ් එකට. production cost එක හැදෙන්නේ ඇත්තටම worker කෙනෙක්ට වැය වෙන cost එකත් raw material සඳහා වැය වෙන cost එකෙත් එකතුවේ. මෙතනදී worker සඳහා රුපියල් 25000කුත් raw material cost එකක් දැනට අපිට ගිහිල්ලා නැහැ. සිස්ටම් එකේ එහෙම cost එකක් නැහැ. ඒක නිසා total cost එක විදිහට රුපියල් 25000ක මුදලක් අපිට මේ වෙලාවේ බලා ගන්න පුළුවන්. ඊළඟට issues කියන ටැබ් එකට ගියොත් ඇත්තටම මේ issues කියන ටැබ් එකෙන් කරන්නේ යම්කිසි issue එකක්. ඒ කියන්නේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් production එකකදී ඇති වුණොත් ඒකේ බලපෑම ඇති වෙන්නේ ඇත්තටම production එකෙන් පස්සේ එන stage එකට. ඒ කියන්නේ quality checking වලදී. ඒක නිසා මෙන්න මේ production issue එකක් ඇති වුණොත් quality checking managerට message එකක් අපිට යවන්න හැකියාව තියෙනවා. මෙන්න මේ production issue කියන ටැබ් එකෙන් අපි issue එකක් create කරගන්න ඕන නම් සරලව issue type එකක් දෙන්න ඕන. අපිට අවශ්‍ය type එක මෙතන නැත්තම් මෙන්න මේ plus icon එක හරහා ඒ issue type එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි description එකක් දෙන්න ඕන. මම මේ විදිහට දෙන්නම්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ report issue කියන බටන් එක ක්ලික් කරන්න. issue එක successful record වෙනවා. ඊට පස්සේ product quality manager ගේ email එක මෙතන auto detect වෙනවා. මොකද එහෙම තමයි system එකෙන් හදලා තියෙන්නේ. මොකද නැත්තම් quality checking manager ගේ email එක හොය ඉන්න අවස්ථාවක් නැහැනේ. production issue එකක් ඇවිල්ලානේ තියෙන්නේ. ඒක නිසා system එකෙන් එතන ඒක set කරලා දෙනවා. ඊළඟට සරලව තියෙන්නේ send කියන බටන් එක මේ විදිහට click කරන්න. ඊට පස්සේ ටික වෙලාවකින් අපිට බලා ගන්න පුළුවන් වේවි කොහොමද email එකේ තත්ත්වය කියලා. ඔව් අපිට බලා ගන්න පුළුවන් email එක successfully sent වෙලා තියෙනවා කියලා. මේ වෙලාවේ ඒ quality checking manager ගේ email inbox check කරොත් මෙන්න මේ Covision කියන software එකෙන් ගියපු email එකක් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි production එක මම develop කරේ. මම හිතනවා production department එකට ඇත්තටම සාධාරණයක් මම ඉෂ්ට කරා කියලා. එහෙමනම් අපි ඊළඟ stage එකට යමු. Thank you. right අපි දැන් බලමු production එකේ තියෙනවා inventory කියලා part එකක්. ඊට කලින් අපි බලමු දැන් මෙතන අමිරි යවුවා email එකක් issue එකක් තියෙනවා කියලා. එතකොට මේ තියෙන්නේ NA issue එක report වෙන හැටි.
එතකොට මේ ඉෂුව එක රිපෝට් වුණාට පස්සේ මම මෙතන දැන්ට ඇඩ්මින් account එකේ ලොග් වෙලා ඉන්නේ. ඇඩ්මින් account එකේ මම production එකට ගිහිල්ලා inventory එකට ගියාට පස්සේ අපිට inventory එක right click කරලා inventory audit එකකට යන්න පුළුවන්. inventory audit එකේ මොකද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් daily හෝ monthly හෝ inventory එකට audit එකක් තියන්න පුළුවන්. inventory එකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට මොකක් හරි issue එකක් ආවොත් නිකන් හිතමු account එක හා සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපිට audit එකක් තියන්න පුළුවන්. එතකොට මම මෙතන daily audit කියලා වගේ එකක් daily audit එක දැම්මොත් මම මෙතන දෙන්න daily එන්න මේ වගේ දැනට දෙන්න. එතකොට මම මේක ඇඩ් කළාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඔඩිට් එක මෙන්න මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මට මෙතන සමහර ඒවාට description එකේ පොඩි අත්තරදීමක් වුණා. ඉතින් මම මොකද්ද මේකට කරන්නේ? මම මේකේ right click කරලා update යනවා. right click කරලා update කියන පස්සේ මේ input field එක ආයේ අපිට බලා ගන්න පුළුවන්. මම මෙතනින් දෙන්න success කියලා. ඉතින් මම මෙතනින් update එක දුන්නාට පස්සේ ඒක හරියට update වෙන බලා ගන්න පුළුවන්. ඉතින් මට මේක ඕනේ නැත්නම් මේක නිකන් වැරදිලා අපි ඉන්පුට් කරපු එකක් කියමුකෝ. එතකොට මට මේක delete කරන්න පුළුවන්. මොකටද delete කරද්දී confirmation message එකක් කියනවා මේක delete කරන්න එපා කියලා. ඉතින් මේක මට මේ විදිහට delete කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඊළඟ section එකේ මොනවද වෙන්නේ කියලා බලන්න. මම යොමාල් ෆෘට්ස් වල ක්වොලිටි බලන පාර්ට් එක කරේ මම මේ තමයි ක්වොලිටි ගේ ඩෑෂ්බෝඩ් එක. මේ ඩෑෂ්බෝඩ් එකේ chart එකෙන් පෙන්වන්නේ හැම මාසෙකටම අදාළ පැකින් වල quantity එක පෙන්වන්නේ. මේ තමයි product quality check GUI එක. මේකෙන් කරන්නේ inventory එකෙන් ගන්න products වල quality එක වෙන වෙනම බලන එක තමයි මේකෙන් කරන්නේ. මම පෙන්වන්නම් දැන් කොහොමද ඒක කරන්න කියලා. මේ විදිහට ඉන්වෙන්ටරි එකේ තියෙන අපි කැමති මේ වගේ ෆෘට් එකක් සිලෙක්ට් කරලා කරන් පස්සේ මේ විදිහට ටෙක්ස්ට් ෆීල්ඩ් වලට ලෝඩ් වෙනවා. ඊට පස්සේ good condition වල තියෙන කවුන්ට් එක කීයක්ද කියලා අපිට මෙතන දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට add product quality දුන්නාන් පස්සේ මේ විදිහට add වෙනවා. ඊට පස්සේ අපි quality බලපු fruits වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපිට එතන update එකක් කරගන්න පුළුවන්. double click කරලා update දීලා මම කවුන්ට් එක update කරනවා මේ විදිහට. ඊට පස්සේ update දුන්නාන් පස්සේ මේ විදිහට update වෙනවා. ඒ වගේම මේකේ report එකක් අපිට generate කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි quality බලපු products ටික යවන්න ඕනේ packing වලට. ඉතින් අපිට packing වලට යවන්න ඕනේ products ටික මේ විදිහට double click කරන් පස්සේ ඒකට අදාළ ID එක packing quality GUI එකේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට packing quantity එක මෙතනින් දෙන්න පුළුවන්. ඊට පස්සේ status එක දෙන්න පුළුවන් ඒ complete ද කොහොමද කියලා. ඊට පස්සේ price එක දෙන්න පුළුවන් ඒ packing එකට අදාළ price එක දීලා මෙතනින් පුළුවන් අපේ packing එක අපිට කියන්නේ ඒක කිලෝ එකක්ද කිලෝ පහක්ද මේ විදිහට අපිට මෙතන select කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකට අදාළ section එක මෙතන select කරලා add දුන්නාන් පස්සේ මේ විදිහට ඒක add වෙනවා table එකට. ඊට පස්සේ අපිට කැමති අප්ඩේට් කරන්න ඕන නම් කැමති row එක මෙතන select කරලා right click කරලා update දීලා අපිට පුළුවන් මේ විදිහට අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ report එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම ඊට පස්සේ tool වලට යමු. මෙතන පුළුවන් අපිට tool වලට අදාළ details එක මෙතන බලා ගන්න පුළුවන්. tool එක මෙතනින් අපිට search කරගන්න පුළුවන්. මම දැන් පෙන්නන්න මෙතන tool add කරන්න කොහොමද කියලා. sample data එක මම add කරලා පෙන්නන්න. මෙතන අපිට ගන්න පුළුවන් tool එක අප ඒ කියන්නේ අපි මිලදී ගත්ත දවස දාන්න පුළුවන් මෙතන price එක දාන්න පුළුවන් මෙතන. දාලා add කරාම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඕනම tool එකක් select කරලා right click කරලා update දුන්නාන් පස්සේ අපිට update කරගන්න පුළුවන්. ඒ වගේම හැම tool එකට අදාළව අපිට මේ quality එකක් දාන්න පුළුවන්. මම sample data add කරලා පෙන්නන rex වලට කොහොමද
ඒක කොඩි ටික දාන්න කියලා. මේද අපි ස්ටේටස් එක මෙතන දාන්න පුළුවන් එක good average broken ද කොහොමද කියලා. ඊපස්සේ මෙතන කමෙන්ට් එකක් දාන්න පුළුවන්. සාම්පල් ඩේටා එකක් දානවා මේ විදිහට. ඊට පස්සේ add tool quality දුන්නෙන් පස්සේ මේ විදිහට ඒකේ quality එක add වෙනවා. අපිට කැමති නැක delete කරගන්න පුළුවන්. මේක select කරලා දුන්නෙන් පස්සේ මේක delete කරගන්න පුළුවන්. ඊළඟට storage section එක products store කරන්න ඕනේ section තමයි මෙතන තියෙන්නේ. අපිට කැමති section එකක් මෙතන add කරගන්න පුළුවන්. මෙතනින් ටෙම්පරේචර් දෙන්න පුළුවන් කොච්චර ටෙම්පරේචර් එකක් තියෙන්න ඕනද කියලා. ඒ වගේ මෙතන මේ දේ සිලෙක්ට් කරලා ඊට පස්සේ add section දුන්නෙන් පස්සේ මේ විදිහට add වෙන අපිට බලන්න පුළුවන්. ඒ වගේම ඕනම section එක අද details මේ විදිහට row එක සිලෙක්ට් කරලා right click කරලා අපිට පුළුවන් මේ විදිහට අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වගේම මේකට අදාළ report ගන්නත් පුළුවන්. ඔය ටික තමයි quality එකට අදාළ process. මම දුලංගන මම මේ ප්‍රොජෙක්ට් එකේ මේන් සෙක්ෂන් දෙයක් වන ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් කස්ටමර් කියන සෙක්ෂන් දෙක බාර වෙන්නේ. මම මුලින්ම කස්ටමර් සෙක්ෂන් එක එක්ස්ප්ලেইন කරන්නම්. මේකේ කස්ටමර් සෙක්ෂන් එකේ UI එක මේ විදිහට තියෙන්නේ. මෙතන කස්ටමර් ස්ටැට්ස් වල අපිට කස්ටමර් ස්ටැට්ස් වල කස්ටමර් ඩෑෂ්බෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒකද අපිට ඇක්ටිව් කස්ටමර්ස්ලා, ඉන්ඇක්ටිව් කස්ටමර්ස්ලා, ඒ වගේම ලොකේෂන් කවුන්ට් එක බලා ගන්න පුළුවන්. මෙතනදී ඇක්ටිව් කස්ටමර්ස් ඉන්ඇක්ටිව් කස්ටමර්ස්ලා ප්‍රමාණය සහ ලොකේෂන් කවුන්ට් එක කියලා මෙතනින් අදහස් කරන්නේ එක කස්ටමර් කෙනෙක්ට තමන්ගේ ෂොප්ස් දෙක තුනක් තියෙන්න පුළුවන්. එතකොට ඒ ටෝටල් ලොකේෂන් කවුන්ට් එක හැම කස්ටමර් කෙනෙක්ගෙම අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන chart එකක් දීලා තිනවා. මේ chart එකෙන් අපිට කස්ටමර්ස්ලා හරහා අපිට monthly එන earnings ප්‍රමාණය මේ chart එකෙන් පෙන්වලා තියෙනවා. ඊළඟට අපි යන් කස්ටමර් මැනේජ් කියන UI එකට. කස්ටමර් මැනේජ් කියන UI එකේ අපිට කස්ටමර් කෙනෙක්ව ඇඩ් කරගන්න, අප්ඩේට් කරගන්න, රිමූව් කරගන්න කියන process තුනම කරගන්න පුළුවන්. මෙතෙන්දී අපිට කස්ටමර් කෙනෙක්ගේ details ඉල්ලලා තියෙනවා. NIC, first name, last name, email. මේ ඔක්කොම input fields validate කරලා තියෙන්නේ. මම දැනට sample data එකක් ඇඩ් කරලා පෙන්නන්නම්. නිකන් මෙතන ඇඩ් දෙබුවොත් පේනවා මෙතන NIC එක ඒවා ඔක්කොම input fields validate කරලා තියෙන්නේ. මම දැනට මෙතන අපි මේ විදිහට තියලා ඇඩ් කරොත් මෙතන email එක valid ද කියලා check වෙනවා input field එක. මේ විදිහට අපිට details ඔක්කොම fill කරගෙන customer කෙනෙක් add කරගන්න පුළුවන්. මෙතන customer registered successfully සහ මෙතන බලා ගන්න පුළුවන් customer add වෙලා තියෙනවා. ඒ වගේම තමයි customer කෙනෙක් අපිට update කරගන්නත් පුළුවන්. මෙතන customer right click කරොත් edit details සහ edit location details කියලා දෙයක් එනවා. මෙතන මුලින්ම මම edit details එකට යනවා. මෙතනින් අපිට customer කෙනෙක්ගේ main details ටික update කරගන්න පුළුවන්. මම දැනට මෙතන අංකයක් වෙනස් කරලා ගන්නවා. මේ තියෙන්නේ ඒ data එක මෙතන update වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම customer table එක අපිට filter කරගන්න options දෙකක් දීලා තිනවා. customer ගේ status එකෙන් සහ NIC එකෙන්. status එකෙන් අපිට active deactivation filter කරගන්න පුළුවන් NIC එකෙන්. NIC number එක අනුව අපිට filter කරගන්න පුළුවන්. ඒ වගේම customer කෙනෙක්ට කස්ටමර්ස්ලා print කරලා customer report එකක් ගන්න අපිට මෙතන print option එක දීලා තියෙනවා. මෙතන print එක අපිට බලා ගන්න පුළුවන් කස්ටමර්ස්ලාගේ report එකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි කස්ටමර්ස්ලාට ලොකේෂන් එකක් සෙට් කරන්න ඕනේ. එතකොට කස්ටමර්ට ලොකේෂන් එක සෙට් කරන්න කලින් අපි කස්ටමර් මුලින් ඇඩ් කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ කස්ටමර්ගේ ලොකේෂන් එක සෙට් කරන්න පුළුවන්. මම දැනට ඇඩ් කරපු කස්ටමර්ව right click කරලා edit location details යනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී කස්ටමර්ගේ ඇඩ්‍රස් ලයින් එක, පාන් එක, ටූ එක සහ සිටි එක, ඒ වගේම කස්ටමර්ගේ ෂොප් එකේ ලොකේෂන් එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන් අපිට. සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න පුළුවන්. මම sample data එකක් මේකෙත් ඇඩ් කරලා පෙන්නන්නම්. සිලෙක්ට් කරලා මේ fields පවා validate වෙලා තියෙන්නේ. මෙතන select city, please select city කියලා කියනවා. city එක select කරලා නැත්තම් ඒ වගේ මෙතනින් ඇඩ් කරාම අපිට කියනවා select location. එතකොට අපි මේ map එකෙන් අපේ shop එක තියෙන location එක මාක් කරගන්න ඕනේ. මෙතනින් map එකට right click කරාම අපිට set option එකක් දීලා තිනවා. මෙතනින් අපිට waypoint එකක් add කරගන්න පුළුවන්. මේ විදිහට
ඔක්කොම ඩීටේල්ස් ෆිල් වුණාට පස්සේ අපිට ඇඩ්‍රස් ඩීටේල් එක ඇඩ් කරගන්න පුළුවන් කස්ටමර්ට අනුව. ඒ වගේම මෙතන මැප් එක චේන්ජ් කරගන්න ඔප්ෂන්ස් දීලා තිනවා. මැප් එක අපිට සැටලයිට් ඕන view එකකට දාලා බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි කස්ටමර්ගේ ලොකේෂන් ඩීටේල්ස් ඇඩ් වෙන්නේ. ඒ වගේම අපිට කස්ටමර්ගේ ලොකේෂන් ඩීටේල්ස් අප්ඩේට් කරගන්නත් ඔප්ෂන් එක දීලා තිනවා. කස්ටමර් රයිට් ක්ලික් කරලා view location යනවා. එතකොට අපිට සෙට් කරපු ලොකේෂන් එක සහ ඇඩ්‍රස් data ටික පෙන්නනවා. මම දැනට මෙතන ඩීටේල් එකක් වෙනස් කරලා පෙන්නන්නම්. මේක සහ මම මෙතන ලොකේෂන් එකත් වෙනස් කරලා පෙන්නන්නම්. ලොකේෂන් එක සෙට් කරලා මම මෙතන අප්ඩේට් ඔබනවා. අප්ඩේට් තිබුවට පස්සේ address is update successfully කියනවා. මම ආයෙ right click කරලා view location දුන්නොත් location එකත් update වෙලා තියෙනවා සහ address line එකත් update වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ project එකේ customer section එක වැඩ කටයුතු වෙන්නේ. අපි බලමු ඊළඟ section එක. මම ශේෂාන්ත ධනුක්ෂය. එතකොට මගේ ප්‍රධානම පාර්ට් එක තමයි sales management පාර්ට් එක. එතකොට මම සේල කෙනෙක් විදිහට මම log වෙන්නම්. මම දැන් මෙතන sign in ක්ලික් කරොත් අපිට password එක enter කරන්න කියලා එනවා. ඒ වගේම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් log file එකක් create වෙලා කියලා බලා ගන්න පුළුවන්. එතකොට මේ log file එක create වෙනවා කියන්නේ අපි හැම කෙනෙක්ම ආවට පස්සේ මෙතන log file එකක් create වෙනවා මේ එන user වෙනුවෙන්. එතකොට ඒ user log වුණා කියලා log file එකක් create වෙනවා. දැන් අපි ඉන්න බැලුවොත් මෙතන මේ කවුද access කළේ කියලා බලා ගන්න පුළුවන්. එතකොට දැන් මම ගියොත් මට sales එකට යන්න පුළුවන්. එතකොට මම employee එකට යන්න බෑ. ඒ වගේම මට වෙන ඒවා access කරන්නත් බෑ. එතකොට sales එකේ ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් orders අනුව returns අනුව සහ order pending payment අනුව ඔයාලට line chart එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා සහ order status එක completed නැත්නම් processing ද කියලා බලා ගන්නත් පුළුවන්. එතකොට උඩින් අපිට මේ ඕන section එකට යන්න පුළුවන්. එතකොට දැන් මෙතන ගත්තොත් අපිට orders ටික ගත්තොත් මේ අවුරුද්දේ ජනවාරි ඉඳන් මැයි වෙනකන් තමයි තියෙන්නේ. මොකද මේ මාසෙමයි. එතකොට ජුලි මාසය આવත් මෙතන ජුලි මාසෙත් ඇඩ් වෙනවා. එතකොට ඒ වගේම returns ටික සහ orders pending ටික මේ විදිහට අපිට graphically බලා ගන්න පුළුවන් analytical විදිහට. හරි. එතකොට අපි order එකක් place කරන්න යද්දී අනිවාර්යෙන් අපි දැන් fruit farm යන්න දෙන්නේ. එතකොට මේක අපි sellers-ලට තමයි මේක අපි මේ fruit ටික දෙන්නේ. එතකොට අනිවාර්යෙන් අපිට customer කෙනෙක් ඉන්නවා. එතකොට customer කෙනෙක් ඉන්නවා නම් අපිට customer මෙතනින් add කරගැනීම හැකියාව තියෙනවා. ඉතින් customer add කරගන්නත් පුළුවන්. ඕන්න අපිට NFC වගේ ටෙක්නොලොජි එකක් යූස් කරන්න පුළුවන්. අපිට දැන් මේකේ customer ගේ number එක add කරලා දෙන්නේ. ඉතින් අපි mobile එකට tap කරාට පස්සේ මේ විදිහට customer auto load වෙනවා. එතකොට customer ට දෙන්න තියෙන්නේ මේ වගේ NFC tag එකක්. ඉතින් ඊළඟට අපි ගත්තොත් fruit ID එක ගත්තොත් අපිට fruit ID එකක් ඕන නම් type කරන්නත් පුළුවන්. මේ වගේ අතින් type කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? අපිට ඒකටත් අපි යූස් කරන්න පුළුවන් barcode එකක් වගේ එකක්. barcode එකක් අරන් මල්ලක barcode ටිකක් තියෙනවා වෙනම. අපි prepare කරගත්ත මම මෙතනින් barcode එකට මේකක් අල්ලනවා. එතකොට barcode එක දැම්ම ගමන් අපිට අලුත් pop-up එකක් එනවා. මොකද මේ pop-up එකේ එන්නේ දැන් අපි මෙතන account fruit ID එක යටතේ වෙනස් quantity වලින් තියෙන fruits තියෙනවා. එතකොට අපිට එකක් අනිවාර්යෙන් තෝරන්න වෙනවා. එතකොට මම මෙතනින් දැන්ට පළවෙනි එක දෙන්නම්කෝ. ඕන්න අපිට discount price එකක් add කරගන්නත් පුළුවන් නැත්නම් එහෙම නැතිව කරන්නත් පුළුවන්. මම මෙතනින් දෙකක් දෙන්නම්. ඊට පස්සේ add order දෙන්න පුළුවන්. මම දැන් barcode එකක් දෙන්න නැතුව මම කෙලින්ම manual දෙන්නම්. මම මෙතන එක දෙමුවා. ඒකෙන් තියෙන එකම quantity එකයි නම් ඒක මේ විදිහට add වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනට දෙන discount price එක රුපියල් 200ක් වගේ. quantity එක මම දෙන්නම්. quantity එක රුපියල් quantity එකත් මම දෙකක් වගේ දුන්නා. එතකොට අපි ගත්තොත් මේක මට place කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට view order section එකට ගියාට පස්සේ මෙතනින් පෙන්නනවා payment එක 0 කියලා. මොකද අපි order එකක් අරගෙන තමයි ඊළඟට මෙයාට deliver කරන්නේ. එතකොට දැන් අපිට ඕන නම් මෙතනින් order status එක not paid කියලා දාගෙන මේ විදිහට ගන්න පුළුවන්. එතකොට process select. එතකොට order ID ascending descending. එතකොට order ID එක කොහොමද එන්න ඕනේ කියලා. එතකොට customer ගේ mobile number එකේ ඒ වගේම date form. එතකොට මම date එක අද මෙහෙම දෙන්න. එතකොට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපි දැම්ම order එක තමයි මේ තියෙන්නේ. ඉතින් මට මේක right click කරලා update දෙන්නත් පුළුවන්. ඒ වගේම මට මේ orders ඔක්කොම මම මෙතන refresh කරගන්නම්කෝ, clear කරගන්නම්කෝ. එතකොට මට මේක print එකක් ගන්නත් පුළුවන්. මෙතන තියෙන orders ඔක්කොම සහ මෙතන email එකක් යවන්න පුළුවන්. මෙන්න මේ sales manager log වෙලා ඉන්න sales manager මෙන්න මේ ඔක්කොම ටික email එකක් through send කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි බැලුවොත් email එකට successful send වුණා කියලා බලා ගන්න පුළුවන්. අපි email එක ඉස්සරහට බලමු. එතකොට update order ගිහිල්ලා
දැන් මම ඊමේල් එක පෙන්නන්න. ඊමේල් එකක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ එන්නේ report එක ඊමේල් එකක් විදිහට අපිට ඇවිල්ලා. right. එතකොට අපි ගත්තොත් දැන් මෙතන අපිට complete for on delivery දෙන්න පුළුවන් status එක. ඒ වගේම අපි මෙතනින් payment එක අනිවාර්යෙන් වැඩි අගයක් දෙන්න ඕන. එහෙම නැත්නම් payment එකේ මේ update කියන button එක available වෙන්නේ නැහැ. එතකොට අර කියලා 600 යන්නේ ගවන්න තියෙන්නේ. මම 700ක් කියලා දෙන්නම්. එතකොට මෙතන වෙන 100ක් කියලා තියෙනවා. වෙන 100ක් කියන්නේ අපි එයාට දෙන්නවා 100ක්. එතකොට ඒක පෙන්වන්න තමයි මම ඒක එහෙම කරලා තියෙන්නේ. මම update දුන්නාට පස්සේ successfully updated කියලා වැටෙනවා. එතකොට අපිට ඕන නම් මෙතනින් වෙනම අපිට ඊමේල් එකක් යවා ගන්නත් පුළුවන්. හැබැයි අප්ඩේට් වෙන වාරයක් පාසා කස්ටමර්ට ඊමේල් එකක් යනවා. මෙතන එයා ඊමේල් එකක් ගියා කියලා එනවා. ඒ වගේම මේ ඔක්කොම ෆීල්ඩ් ටික ඩිසේබල් වෙලා යනවා. ඒ වගේම මට print එකක් මෙතනින් ගන්නත් පුළුවන්. එතකොට අපි දැන් අලුත් එක වෙහිලා බැලුවොත් දැන් අපි සාමාන්‍ය කස්ටමර් කෙනෙක් ගත්තොත් අපි උනත් ඊමේල් එකක් බලන්න කම්මැලිනේ. ඒ කියන්නේ ගිහිල්ලා PDF එකක් ඕපන් කරන්න බයයි. සහ කම්මැලි. එතකොට අපි මොකද කස්ටමර් කරලා තියෙන්නේ? අපි order ID එක දීලා අපි පොඩි summary එකක් HTML content එකක් විදිහට අපි යවලා දෙනවා. එතකොට මේ විදිහට අපේ content එක අපි user ට load කරලා දීලා තියෙනවා. අවශ්‍යතාවයක් ඇතිවෙනොත් කොහොමද අපේ PDF එක එයාලට බලා ගන්න පුළුවන් invoice එක e-bill එකක් විදිහට. ඉතින් අපි ගත්තොත් ඊළඟට return product. අපිට product එක return කරන්න පුළුවන් වන්නත් ඕන. මොකක් හරි වෙලා return products ටිකක් මොකක් හරි damage වුණොත් ටිපෙට් මේ රිටර්න් එකක් අපිට දාන්න වෙනවා. ඉතින් අනිවාර්යෙන් අපිට කස්ටමර් කෙනෙක් ඉන්නවනේ. ඒ නිසා අපිට කස්ටමර් කෙනෙක්ව මෙතනින් ඇඩ් කර ගන්නත් පුළුවන්. මම මෙතන ඇඩ් ගිහිල්ලා කස්ටමර් ඩබල් ක්ලික් කරන්න. ඉතින් අපි NFC ටෙක්නොලොජි එක බැලුවා. ඉතින් මම මෙතනින් දෙන්න මෙන්න මේ කස්ටමර් මෙන්න මේ ෆුට් එකෙන් අපිට quantity එක 5ක් රිටර්න් කරනවා. ඉතින් මම මොකද කරන්නේ මෙතනින් දෙනවා not good කියලා වගේ. අපිට ඕනනම් මේක දෙන්න නැතුව ඉන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මම තව දෙන්න මෙතනින් 5කුත් දෙනවා. ඉතින් මම මෙතනින් රිටර්න් කරනවා. ඊට පස්සේ view returns වලට ගියාට පස්සේ එතනත් බලා ගන්න පුළුවන් අපිට මේක order එක වෙනස් කර ගන්න පුළුවන් ascending descending. එතකොට අපිට order ID මත මේක පදනම් කරගෙන අපිට මේක sort කරගැනීමේ හැකියාවක් තියෙනවා. mobile number එක මත පදනම් කරගෙන අපිට sort කරගැනීමේ හැකියාවක් තියෙනවා සහ date from to දාලා sort කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හරියටම date එක දෙන්නම්. එතකොට අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි මේක තමයි add කළේ. ඉතින් මේක right click කරලා view කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ summary එක කොහොමද කියලා. ඉතින් මේක not good කියලා පෙන්නනවා. employee කවුද? customer කවුද මේක add කරපු? එතකොට return ID එක මොකද්ද? එතකොට මේකේ print එකක් ගන්න පුළුවන්. මේකේ කොහොමද මේ overall print එකක් අරගෙන අපිට කාට හරි දෙන්න පුළුවන්. මෙහෙමයි return එක වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි return products වල view orders වල අපි දැන් ඕනම product එකක් ගත්තොත් දැන් අපි මේවා ටික refresh කරොත් අපිට මේවා ටික update වෙනවා paid නැද්ද කියලා. ඉතින් මේ වලත් employee ID customers ලා කවුද මේ දැන් order status එක කොහොමද අනිවාර්යෙන් හැමදේම record වෙනවා. ඉතින් අපි ඉස්සරහට මේකේ ඉතුරු ටික කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. හරි දැන් මම මගේ ඊළඟ සෙක්ෂන් එක වෙන ට්‍රාන්ස්පෝර්ට් සෙක්ෂන් එක එක්ස්ප්ලেইন කරන්න. මේ තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් සෙක්ෂන් එකේ පළවෙනි ඩෑෂ්බෝඩ් එක සහ මම දැන් ලොග් වෙලා ඉන්නේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජර් කෙනෙක් විදිහට. ඒකට මට වෙන සෙක්ෂන් වලට ඇක්සස් කරන්න බෑ. ට්‍රාන්ස්පෝර්ට් සෙක්ෂන් එකේ ඩෑෂ්බෝඩ් එකේ අපිට මුලින් දීලා තියෙනවා බටන්ස් තුනක් delivery, vehicle adding, vehicle manage. ඒ බටන්ස් තුන අපිට easily navigate වෙන්න හදපු බටන්ස් තුනක්. ඊළඟට යටින් අපිට බලා ගන්න පුළුවන් chart එකක්, line chart එකක්. ඒ chart එකේ අපිට බලා ගන්න පුළුවන් delivery count by the date. එතකොට monthly මෙතනින් අපිට categorize වෙලා දිනවා monthly සහ දවස මෙතනින් categorize වෙලා දිනවා. එතකොට මාසේ ඒ දවසට අදාළ කොච්චර deliveries ප්‍රමාණයක් වෙලා තියෙනවද කියලා අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපි මුලින්ම delivery manage section එකට යන්. නෑ අපි මුලින්ම යන් vehicle adding section එකට. vehicles add කරගන්න පුළුවන්. මෙතන vehicle adding section එකේ අපිට සම්පූර්ණ vehicle එක details දීලා vehicle එක add කරගන්න පුළුවන්. මම මෙතන ඔයාලට පේනවා vehicle number, vehicle status, vehicle type details ටික තියෙනවා. මම මෙතනින් sample data දීලා එක vehicle එකක් add කරගන්නවා. vehicle types මෙතන අපි දීලා තියෙනවා. මෙතන vehicle type එක add කරගන්නත් පුළුවන්. මෙතන නැති vehicle type එකක් නම් අපිට මෙතන plus icon එකක් තියෙනවා. මේක හරහා ගිහලා vehicle type එක add කරගන්නත් පුළුවන්. මම මෙතන sample type එක add කරා. මෙතන බැලුවොත් ඒක add වෙලා තියෙනවා පේනවා. මම දැනට box trucks කියන type එකෙන් add කරගන්නවා. capacity එකයි details ටිකත් මම පුරව ගන්නවා. ඒ වගේම මම මෙතන නිකන් add කළා. මෙතන year of manufacturer, purchase date මේ ඔක්කොම validate වෙලා තියෙන්නේ.
ඩීටේල්ස් සම්පූර්ණයෙන්ම පුරවන්න නැතුව අපිට ඇඩ් කරන්න බෑ. මේ විදිහට සම්පූර්ණයෙන් විස්තර ටික පුරවගත්තට පස්සේ අපි මෙතන ඇඩ් බටන් එක ගෙවුවොත් vehicle successfully add වෙනවා. මෙතනදී අපිව vehicle manage section එකට navigate වීමක් වෙන්නේ නැහැ. අපිට තව vehicle එකක් add කරගන්න පුළුවන්. අපි දැන් යම් vehicle manage section එකට. මෙතනදී vehicle manage section එක අපිට සම්පූර්ණ company vehicles කොච්චර තියෙනවද මොනවද ඒවා status එක මොකක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. අපි මෙතනින් vehicles ඒ වගේම vehicles filter කරගන්න options තියලා තියෙනවා vehicle type එකෙන් status එකෙන්. ඒ වගේම vehicle එක license number එකෙන් මෙතනින් filter කරගන්න පුළුවන්. දැන් type එක ගත්තොත් මේ විදිහට type එකෙන් filter කරගන්න පුළුවන්. status එකෙන් filter කරගන්නත් පුළුවන්. ඒ වගේම license number එක මේ විදිහට license number එක filter කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන print option එකක් දීලා තිනවා. අපිට තියෙන vehicles වල report එකක් ගන්න පුළුවන්. ඒ වගේම තව clear option එකක් දීලා තිනවා. අපිට status ඒවා ඔක්කොම reset කරන්න clear option එකක් දීලා තියෙනවා. මෙතනදී අපි දැන් add කරගත්ත vehicle එක තියෙනවා. අපි ඒකේ detail එකක් update කරලා බලමු. මම මෙතන vehicle එක right click කරලා update දුන්නාට පස්සේ අපි vehicle adding UI එකට එනවා සහ data ඔක්කොම set වෙලා තිනවා. මම මෙතනදී change එකක් කරන්නම්. මෙතනදී vehicle license number එක change කරන්න බෑ ආයි. අනිත් details ඕනෑ change කරගන්න පුළුවන්. මම capacity එක වෙනස් කරන්න. update දුන්නාම vehicle details update successfully කියලා වැටෙනවා. සහ okay කරාම vehicle manage section එකට අපි ආයි redirect වෙනවා සහ ඒ add කරපු data එක update වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි යන් delivery manage section එකට. මෙතනින් අපිට company එකට order එකක් දැම්මට පස්සේ order එක status එක ready වුණාට පස්සේ process status එකට change වුණාට පස්සේ අපිට delivery එක add කරන්න පුළුවන්. delivery add කරද්දි මෙතන delivery add කරන employee login වෙලා ඉන්න employee automatically set වෙනවා. අපිට ඒක කිසිම change එකක් කරන්න බෑ. මෙතෙන්දී deliver කරන්න ඕනේ driver select කරන්න ඕනේ. මෙතෙන්ට ගියාම අපිට employee එනවා. මෙතනින් type එක filter කරගන්න option එකක් හදලා දීලා තියෙනවා. එතකොට employee type එකෙන් මම මෙතන driver select කරොත් මට ලේසියෙන්ම මෙතනින් driver කෙනෙක්ව select කරගන්න පුළුවන්. driver select කරගත්තට පස්සේ මට driver ගේ status එක delivery එකේ status එක දෙන්න පුළුවන්. in progress දෙනවා. මෙතනදී delivery එකේ date එක delivery එක වෙන්න ඕනේ. මම today date එක දෙනවා. ඒ වගේම order ID එක. මොන order එකද අපි deliver කරන්න ඕනේ කියන එක මෙතනින් select කරන්න ඕනේ. එතකොට මම මෙතනින් order table එකට ගියාට පස්සේ මෙතන order වල status ගත්තොත් on delivery process complete කියන status තුනේම පේනවා. මම මෙතන complete එකක් select කර on delivery එකක් select කරත් අපිට ඒක add වෙන්නේ නැහැ. ඒ වගේම complete එකක් select කරත් ඒක add වෙන්නේ නැහැ. මෙතනදී අපිට process කියන status එකේ තියෙන delivery order එකක් විතරයි අපිට add කරගන්න පුළුවන්. මම මෙතනින් එක order එකක් select කරගන්නවා. මේ විදිහට select කරගත්තට පස්සේ මෙතන details එක fill වෙනවා. මම මෙතන add දෙබුවොත් අපිට කියනවා please select the customer address. ඒතර මේ add කරපු order එකට අදාළ customer ගේ යන්න ඕනේ shop එකේ location එක අපි select කරන්න ඕනේ. එතකොට මෙතන location icon එකක් තියෙනවා. මේකට අපි ගිහිල්ලා මෙතනින් ඒ customer ට අදාළ එයාගේ location address ටික අපිට පෙන්නනවා. මෙතනින් අදාළ customer ගේ location එක අපිට select කරගන්න පුළුවන්. මෙතනින් අපි දැනට location එක select කරගන්නවා. select කරගත්තට පස්සේ මෙතන icon එක green color වෙනවා. මෙතන icon එක අපිට වැරදීමක් මොකක් හරි වුණොත් ඒක reset කරගන්න location එක reset කරගන්න මෙතන බටන් එකක් දීලා තිනවා. ඒකෙන් අපිට ආයි වෙන location එකක් set කරගන්න පුළුවන්. මේ විදිහට set කරගත්ත පස්සේ add කියලා බටන් එකක් දීලා තිනවා. මට මේ විදිහට add කරගන්න පුළුවන්. මෙතන order එක කලින් add වෙලා තිනවා. මම තව order එකක් කරලා පෙන්නන්නම්. මේ විදිහට add කරාම අපිට delivery එක place වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන print option එකක් දීලා තිනවා. මෙතනින් අපිට delivery table එකේ report එකක් ගන්න පුළුවන්. ඒ වගේම option එකක් දීලා තිනවා delivery ID එක හරහා අපිට delivery table එක filter කරගන්න. මේ විදිහට තමයි transport section එකේ වැඩ කටයුතු වෙන්නේ. අපි ඊළඟ section එකට යමු. මම දුලාශා මම බලන ඊළඟ section එක හැටියට finance section එක තියෙනවා. මෙතන finance manager හැටියට log වෙලා ඉන්න. එතකොට මේ sales orders වගේ වෙන sections වලට access එක නැහැ. මම finance section එකට මෙතන යන්න. මෙතන අපිට බලා ගන්න පුළුවන් finance section එකේ dashboard එක. මෙතන chart එකක් දාලා තියෙනවා company එකේ කොහොමද finances distribute වෙලා තියෙන්නේ කියලා percentage එකක් වශයෙන් transport food මේවා. එතකොට මෙතන finance process එකට ගියොත් මෙතන finance process එකේ
අපිට බලා ගන්න පුළුවන් දැනට වෙලා තියෙන transactions මොනවාද? ඒක type එක, payment method එක, amount එක සහ date එක. මෙතන transaction ID එක auto generate වෙන තමයි දාලා තියෙන්නේ. එතන අපි transaction එකක් add කරලා බලමු. transaction type එක මෙතන debit credit කියලා දාන්න පුළුවන්. මෙතන අපිට transaction එකක් මෙතන add කරගන්න පුළුවන්. මෙතන debit credit නැතුව වෙන මොනවා type එකක් නම් ණයට ගත්ත හරි මොනවා මේ මෙතන payment method එක අපිට දාගන්න පුළුවන් cash card check මොනවා හරි amount එකක් add කරලා ඊට පස්සේ මෙතන payment එක කරපු date එක අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ transaction එක මෙතන add කරාම මෙතන transaction එක මේ මෙතන අපි table එකේ බලා ගන්න පුළුවන්. ඒතර මේ transaction එක update කරන්න බැරි විදිහට තමයි දාලා තින්නේ. අපිට remove කරන්න පුළුවන්. තව මෙතන අපිට transactions වල report එකක් generate කරගන්න පුළුවන්. report එක print කිරීමේ හැකියාව තියෙනවා. මෙතන අපි transactions ටික sort කරගන්න පුළුවන්. credit transactions, debit transactions, cash වගේ විදිහට. ඊට පස්සේ ඒක තමයි මෙතන transactions අපිට මෙතන දාලා ඒවා manage කරලා තියෙන finance and accounting section එකේ. right. එතකොට අපි ඇවිල්ලා තියෙන්නේ දැන් අපේ section වල තියෙන අන්තිම part එකට. ඒ කියන්නේ marketing part එකට. ඉතින් මම admin විදිහම log වෙලා තියෙන්නේ. ඉතින් මම marketing part එකට ගියාට පස්සේ අපිට campaign name එකක් දෙන්න පුළුවන් නිකන් අවුරුදු වාසිය වගේ. සාමාන්‍ය මාර්කටිං එකක් දෙද්දි අපිට ඒක කැම්පේන් එකක් කරන්න වෙනවා. ඒකට කැම්පේන් එක කොච්චර කාලයක් යනවද? එතකොට ඒකේ ස්ටේටස් එක අපි ඒකට බජට් එකක් වෙන් කරනවා. එතකොට ටාගට් ඔඩියන්ස් එකක් අපිට තියෙනවා. ඉතින් අපි මෙන්න මේවා ටික ෆිල් කරගෙන ගිහිල්ලා බලමු. මම මේක නිකන් ඇඩ් කියලා දුන්නොත් මෙතන අපි ඔක්කොම ඉන්පුට් ෆීල්ඩ් වැලිඩේට් කරලා කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ කැම්පේන් පීරියඩ් එක මෙතනින් දෙනවා. ස්ටේටස් එක මම දෙනවා. ටාගට් ඔඩියන්ස් එක මම දෙනවා. දැන් අවුරුදු වාසිය වගේ දෙයක් නම් නිකන් චයිල්ඩ් වගේ 12 18 වගේ ඒ වගේ චයිල්ඩ් වගේ මම දාන්නවා. එතකොට මම මෙතනින් වෙන මොන හරි දුන්නොත් මට ඒ කියන්නේ ඉලක්කම් විතරයි ඇඩ් කරන්න පුළුවන්. අපිට ටෙක්ස්ට් දෙන්න බෑ. නියමෙක් දෙයක තමයි දෙන්න වෙන්නේ. එතකොට මම දෙන්න නිකන් මේ වගේ ප්‍රයිස් එකක් දෙන්න. ඉතින් මම මේක ඇඩ් කළාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මේක සාතකට ඇඩ් වුණා. ඉතින් මම ටාගට් ඔඩියන්ස් එක කියලා වගේ දෙන්නම්කෝ. එතකොට මට මේක අප්ඩේට් කරගන්නත් පුළුවන්. එතකොට ඇඩ් කියන බටන් එක ඩිසේබල් වෙනවා. ඉතින් අප්ඩේට් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේක ආයෙ රයිට් ක්ලික් කරලා මට මේක ඩිලීට් කරගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට ඩිලීට් කරගන්නත් පුළුවන්. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. print එකක් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙතන කැම්පේන් එකේ මෙන්න මේ process ටික කරගන්න. ඉතින් අපේ project එකේ overall idea එක මෙහෙමයි. මේක තමයි තිබ්බේ. ඉතින් dashboard එකක් තිබ්බා. sales and orders තිබ්බා. employees ලා තිබ්බා. production එකක් තිබ්බා. transport එකක් තිබ්බා. quality එකක් තිබ්බා. finance එකක්. marketing, customer, එතකොට suppliers. ඉතින් අපි farm එක තියෙන overall section ඔක්කොම manage කරන විදිහට තමයි අපි මේ අපේ application එක develop කරලා තියෙන්නේ.